මේක කරේ ලිබරල් වාදයෙන් මෙතෙක් දේවස්ථාන ඒගොල්ලන්ගේ උදවියන් හදාගන්න අවසරයක් නොතිබුණ ලංකාවේ චාරිත්‍රයක් තිබුණානේ. පැවැත්මක් තිබුණා. ඒ පැවැත්මට පටහැනි විදියට ඉංග්‍රීසි දේශපාලන බලයෙන් මුදුවර පළාත්වල මුස්ලිම් දේවස්ථාන හදන්න දුන්නා. ඊළඟට පන්සල් හදන්න අවසරයක් දුන්නේ නැහැ. ඉස්කෝල හදන්න මුස්ලිම් අයට ඉස්කෝල හදන්න ඉඩම් දුන්නා. පල්ලි හදන්න නගරවල ඉඩම් දුන්නා. මිෂනාරි පාසල් පටන් ගත්තා. අලුතෙන් පන්සලක් හදන්න ආවුරුන්ට අවසර දුන්නා. කේම්බ්‍රිජ්ට මහත්තයා කියලා තියෙනවා. ඊළඟට බෞද්ධ අයට පාසලක් පටන් ගන්නත් අවසර දුන්නා. ඒ ලිබරල් වාදය කියවම ලොකු නිදහසක කතාවක් පේනවා. ඒක ලිබරල් කියන එක සාධාරණයි ලන්දේසින් එක ගත්තාම. ලන්දේසිට සාපේක්ෂව ලන්දේසියේ කතෝලික ආගම මුස්ලිම් ආගම පීඩනයටපත් කරන නිසා ඒකට සාපේක්ෂව මේක ලිබරල් වාදය කියන එක හරි. නමුත් මේ රටේ බුද්ධ ආගමට සාපේක්ෂව ඒක කියන්න බෑ. මොකද රටේ පිළිවෙතක් තිබුණා. දැන් ඒ පිළිවෙත දැන් සෞදි අරාබියේ ගිහිල්ලා අපිට පන්සලක් හදන්න බෑනේ. ඒ වගේ මේ රටේ පිළිවෙතක් තිබුණා. ඒ පිළිවෙත ආරවුලකින් තොරව ඉන්න මේ රටේ ඉන්න මිනිස්සු පිළියෙල කරලා තිබුණා. මෙන්න මේක කඩන්න තමයි ඉංග්‍රීසියෙන් උනේ. මොකද බෞද්ධ ආගමේ එකක් චින්තනය ඕනම දෙයක් වෙනවිද දකින්න පුළුවන් චින්තනයක් තියෙන එක. බුද්ධ දේශනාව හරි පැහැදිලි. එතකොට ඊළඟට අපිට ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය විකෘති කරන්න ඕනේ. ඒ ඉතිහාසය විකෘති කරන්න තමයි ඔය හින්දු කෝවිල් හැදුවේ. යාපනයේ හින්දු පළාත් ප්‍රදේශයක් කියලා මොකද ආවම කිසි බාධාවක් නැතුව ඒක අපි කියන මිනිහට ගහන්නත් ඒ. නමුත් මේ පොත්වලවත් සදාහන් කරලා තියෙනවා. ඊළඟට මේ ජාතීන් දෙකක් රට ඉස්සරින්ම දෙකට බෙදාගෙන හිටියක් කියලා හිව් ක්ලේගෝන් 1799 ජූනි මාසේ පළවෙනිදා දීපු රිපෝට් එක ලිව්වහම ඒකෙන් පේන්නේ මොකද්ද අපේ ඉතිහාසයේ රට දෙකට බෙදලා තිබුණා කියලා. ඒ මිනිස්සු මොළුවේ තියෙන ඒවනේ. ඒ හිව් ක්ලේගෝන් කියන කෙනා ඒ ගැන කිව්වම නෝත්තාන්ඩු වරන්තර මුවා පල් හොරේ කියලා සේවයෙන් චෝදනා පත්‍රයක් දාලා ඕනකම අල්ලලා සේවයෙන් පහ කරලා රටෙන් පිටුවහල් කරලා. හොරේ. එතකොට කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහ. ඒක නෝත්තාන්ඩුකාරයට සහයෝගයට ඇවිල්ලා පුළුවන් තරම් නෝත්තාන්ඩුකාරය ඉන්නේ නැති තැන්වල නෝත්තාන්ඩුව විවේචනය කරලා තියෙනවා. පොලිනාසිල මහත්තයා ලියලා තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රතිපත්තියක් නැති මිනිහ හොරේ. සාමාන්‍යයෙන් ඔය චෝල කියන්නේ චෝර කියන්නේ තමයි චෝල කියන්නේ දෙවලින් හොරා කියන්නේ. ඔව් හොරා කියන්නේ. එතන කවුද හොරෙක් නෙමෙයි කියලා තියෙන්නේ. දෙවන ජනතාව රට දෙකට බෙදාගෙන හිටිය කියලා ජාතීන් දෙකක් අක්කඩිය ක්‍රියාව තියෙන දෙන්නේ. ඔබ තමයි රජීව් ගාන්ධිට ලියුවේ මේ හිව් ක්ලේගෝන් මේව ලියලා තියෙනවා. ඒ නිසා අපිට මේ බලන්න දෙන්න කියලා. ඒකම තමයි මෝඩිච්ච ඔය කියන්නේ. එතකොට ඒ ආගමික ලිබරල් ප්‍රතිපත්තිය ඊට පස්සේ 1802 දී මොකක්ද උනේ උඩරට 802 දී ඒමේස් ගිවිසුමෙන් අර ලන්දේසින් එක අපි ගිවිසුමකින් ගත්තේ. යුරෝපයේ සාම ගිවිසුමක් ඇති වුණා ඒමේස් ගිවිසුම කරලා ඒ ගිවිසුමෙන් ලංකාව ඉංග්‍රීසින්ට බාර දුන්නා. පැවරුණා. එතකොට 1802 ඉඳලා නිරවුල කියන්නේ නිසක අයිතියක් බ්‍රිතාන්‍යයට ජාත්‍යන්තර වශයෙන් පැවරුණා. ජාතික වශයෙන් පැවරුන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් පැවරුණා. එතකොට 1802 ඊට පස්සේ නෝර්තාන්ඩුකාරයන්ට හදිසි වුණා උඩරට යටත් කරගන්න. ඒක 1800 සාම සාකච්ඡාව මොකද ගිවිසුමක් අසාරේ ගහරි ගියේ නැහැ. 1803 උඩරට ආක්‍රමණය කළා. උඩරටදී ඉංග්‍රීසි හමුදාව සමූල ඝාතනය වුණා. දැන් අපි දන්නවා විශාල ගරිල්ලා සටන් කරන්න පුළුවන් ප්‍රදේශයක් උඩරට ප්‍රදේශය. රජු කරන්නේ සතුරා රාජ්‍ය අතුල් වෙනකොට රාජධානිය අතහැරලා යනවා ඇඳ. කැලේ ගිහින් හැංගෙනවා.
ඒකට මිනිස්සුගේ වැඩ පිළිවෙලක් තිබුණා. ඊට පස්සේ දෙවෙනි පාර සතුරා දුර්වල වුණාම දේශගුණේ වෙනස් වුණාම ගංගා ගලන්න පටන් ගත්තාම සපය මාර්ග දුර්වල වුණාම ගහනවා. ඔක් කියන්නේ පෙළහනවාද? එතකොට එතෙන්දී සමූල ඝාතනය වුණා ඉංග්‍රීසි අමුතුව. සමූල ඝාතනය වුණාට පස්සේ උඩරට හමුදාව පහතරට ප්‍රදේශ වලට ඇවිල්ලා බලකොටු 12කට පහර දුන්නා. ගැහුවේ නැත්තේ කළුතරයි, කොළඹයි, ගාල්ලයි විතරයි. මාතර, තංගල්, අම්බත්තොට, මඩකලපුව, තිරුකුණාමලේ, මුලතිව්, යාපනේ, ඊට පස්සේ මන්නාරම, උත්තලම, අලාවත, මීගමු ඔය බලකොටු එක්ක පහර දුන්නා. එහෙම නැත්නම් වට කරා, එහෙම නැත්නම් මහජන විරෝධය ප්‍රකාශ කරා බලකොටු ඉස්සරහට ඇවිල්ලා ඔය විශාල කැරැල්ලක් ඇති වුණා. මේකෙදි මුලතිව් වල කුමාරසේකර මුදලි කියලා කෙනෙක් හිටියා. එයා ගහුවා මුලතිව් කැම්ප් එකට. ඒකට කියන්නේ කුරුඳුගම රට. දැන් ඔය තියෙන්නේ මොකද්ද? අලුතෙන් පන්සලක් හදාන්න කුරුඳුගම පරණ පුරා විද්‍යාත්මක ස්ථානයක් තියෙන්නේ කුරුන්දි. ඔව්. ඒ ප්‍රදේශයේ හිටිය ප්‍රධානියා තමයි කුමාරසේකර මුදලි ඉංග්‍රීසියෙන් යනකොට. ඔව් ගාම් පහර දුන්නාම පුතුගීසි දිව්වා. යාපනයට පැනලා ගියා. ඔය අන්තල් ජීවිත ටික බේරගෙන යාපනයට අරන් ගියා. පස්සේ තමයි ඇවිල්ලා අල්ලගත්තේ. ඒක තේරෙනවා එතකොට යාපනයටත් යවුණා නම් යන්නාරමටත් යවුණා වටේටම ගෙවුණා. ඒක ජාතික එක්සත් ජාතික සටනක් ඒක. ඊට පස්සේ සටන් ඇති වුණේ ප්‍රාදේශීය සටන්. මුළු දිවයින පුරාම ව්‍යාප්ත වෙච්ච සටනක් ඒක. 1803 ඔය යුද්ධයෙන් පස්සේ එම ගැහුවම ඉංග්‍රීසීන්ට බ්‍රිතාන්‍ය පාලනයට ලොකු ක්ලේශයක් ඇති වුණා. උන්ගේ හමුදාව සමූල ඝාතනය වුණා. මේ බලකොටු වලට ගැහුවා. ඒ නිසා ඒගොල්ලෝ කරේ මොකද්ද? අතිරේක හමුදාවල් ගෙනහල්ලා ඔය පළාත් වල හිටිය මිනිස්සුන්ට පහර දුන්නා. පුහුණු යුදවට යොදවලා සාමාන්‍ය සිවිල් මිනිස්සුන්ට, නිරායුධ මිනිස්සුන්ට හිරිහැර කරා. ඒ කියන්නේ උඩරට, පාතරට, දේශ සීමාවේ ඉන්න ප්‍රදේශවල මිනිස්සුන්ට හරියට හිරිහැර කරා. ඔය කියන සිද්ධිය වෙන්නේ එතකොට 1803 දී. ඔය කියන සිද්ධිය වෙන්නේ 1803 දීමයි නේ. තුනේ අගහරිය 804 කාලේ තමයි වුණේ. එතකොට මේ ක්‍රියාව නිසා මොකද වුනේ? ඔය දැන් මේ හග්ගල පැත්තේ ඉඳලාම ගැහුවා. මොකද මාතරට ගැහුවේ ගාල්ල පැත්තේ මිනිස්සු ගියානේ. තල්පේ මේ පැත්තේ මිනිස්සු ගියා. ඒක සටන. මාතරට ගැහුවානේ. ඒකේ හම්බන්තොට ගැහුවානේ. ඊට පස්සේ මොකද වුනේ? මේගොල්ලෝ කරේ හිතාමතාම තුරලගේ පළාතට සිංහල මිනිස්සු ගහලා එළෙව්වා. සමහර මිනිස්සුන්ව වන්නි බණ්ඩාරණයම ගැහන් රමයේම ආරක්ෂා කරන්න බැරි නිසා මේ තිරස්චීන ආක්‍රමණ නිසා ස්ත්‍රී දූෂණය එහෙම කරන නිසා හුඟා සිංහල මිනිස්සු ගැහන් ළමයි අම්මලා උඩරට රාජ්‍යයට පිටත් කළේ යවුවා. ඒකල මඩකලපුව දක්වා මේ පැත්තේ සිංහල ගම් පාලු කරා. වාරික ක්‍රම විනාශ කරා. අමුළු කැඩුවා. කුඹුරු ගෙනි තිබ්බා. ගෙවල් ගෙනි තිබ්බා. මිනිස්සුන්ට හිරිහැර කරලා මිනිස්සු මේ පළාත් වලින් එවුවා උතුරුනගර පළාතේ. අනුන බ්‍රිතාන්‍ය අභිලාෂය ඉෂ්ට කරගන්න බ්‍රිතාන්‍ය කරපු දේවල්. ඊට පස්සේ 1805 දී නෝත් ගියාම ඊළඟට ආව මේට්ලන්ඩ් නාඩුකාරයා. මේට්ලන්ඩ් නාඩුකාරයා ආවම ඔහු කලේ මොකද්ද? උඩරට සමග සාමය පාත්තන්න උඩරට සමග යුද්ධ කරන්න කළා. සාමය අතදිව් කරා. සතුරාගේ සාමය යෝජනා කළා. උඩරට ලොකු විවේකයක් අවශ්‍ය වුණා. ඒක ගත්තා. ඒ අතර කාලේ මේට්ලන්ඩ් නාඩුකාරයාට උපදෙස් දුන්නා ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් කියන කෙනා. අර අපි දුවේ නීතිපති වගේ වැඩ කරපු කෙනෙක් හිටියා කියලා. එයා මොකද කරේ? මේට්ලන්ඩ් නාඩුකාරයාට උපදෙස් දුන්නා මේ පළාත් වල තුරුනගර පළාත් වල මිනිස්සු ජනශූන්‍යයි. ඒ පළාත් වලට ඉන්දියාවෙන් හින්දු භක්තිකයෝ ගෙනල්ලා පදිංචි කරා.
දැන් බලන්න යාපනයේ හිටිය මිනිස්සුයි උඩරට මිනිස්සුයි සිංහල මිනිස්සුයි වේදි බින්න කරන්න බෑ කියලා නෝත්තාණ්ඩු කරලා ලිව්වට පස්සේ නෝත්තාණ්ඩු කරලා ඒ පළාතුර මිනිස්සු එළවලා එතනට වෙන කට්ටිය පදිංචි කරලා මේක තියෙනවා මේ කේම්බ්‍රිජ් ඔන්ලයින් අංකයක් තියෙනවට මතක නැහැ ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ උපදෙස් දුන්න එක 1827 රාජකීය ආසියාතික සංගමේ සභාපතිට ලියුමක් ලියලා තියෙනවා ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් එංගලන්තයට ගියාට පස්සේ එයා යෝජනා කරපු දේවල් එයා මෙහෙ ඉන්න කාලේ ඒකේ තියෙනවා ඔය පදිංචි කරන්න කියන එක. ඒවා මේ ෆයිල් එකේ තියෙනවා. එතකොට ඒක තමයි පළවෙනි අවස්ථාව පිටින් මිනිස්සු ගෙනහලා පදිංචි කරන්න කියන එකේ අවස්ථාව. ඊළඟට මොකද කරේ මේගොල්ලෝ 1800 3 4 4 5 6 1800 ඉඳලා 1811 වෙනකන් මේට්ටන් නාඩුකාරයා හිටියා. මේට්ටන් නාඩුකාරයා තමයි යුද්ධ නතර කරලා ඔත්තු සේවාවන් දැම්මා. දැන් අර පන්සුවේ ජෝන් ඩොයිලි ආවා කියලා. ජෝන් ඩොයිලි යොදලා ඔත්තු බලන්න දැම්මා උඩරට රාජධානිය. උඩරට රාජධානියට එක ලියුම් ගානදරු ගන්න පටන් ගත්තා. උඩරට රාජධානියට තෑගි භෝගය වන්න පටන් ගත්තා. අරක්කු අරවැය වන්න පටන් ගත්තා. දැන් මේගොල්ලෝ කපට විදිහට තෑගි භෝග දුන්නා. ඉතින් අරගොල්ලෝ කියනවා අපිට තාරා ඕනි අර ඕනි මේවා ඕනි කියලා ලියුම් ගන්නවා. අතට ගෑනුන්ට සාරි අර මේ ඔක්කොම යවුවාම ආභරණ කන්නාඩි වතිපේ නැහැ අපිට අඩු වෙන්නේ තිබුණේ. දැන් මේවා යවන්න පටන් ගන්නකොට අර ලිපි ගන්න දෙනවයි මේවයි අතරේ මුස්ලිම් මිනිස්සු තමයි මේවා අරන් යන්නේ. එතකොට මේට්ලන්ඩ් යුගයේ සම්පූර්ණයෙන්ම උඩරට රාජධානියේ තොරතුරු ඉංග්‍රීසි ලතට ගලා එන ක්‍රමයක් සකස් කරගත්තා. මේට්ලන්ඩ් යුගයේ ඊට පස්සේ 1811 දී මේට්ලන්ඩ් මේ ටික ගානට සෙට් කරලා ගියා. එයා ඒ කාලේ ඉවරලා 1811 දී ආවා රොබර්ට් බවුන්ඩරි කියන අඬකාරයා. ඔහු තමයි උඩරට අල්ලගත්තේ. එතකොට එයා ආවට පස්සේ 1811 චරපුරුෂ සේවය කලින් බැලුවේ අර ඔත්තු බලන්න දැම්මේ. ඔත්තු බලන කියන්නේ ලියුම් ගන්න දෙනවනේ පටන් ගත්තේ. තොරතුරු ගන්න. දැන් කෙලින්ම මේ චරපුරුෂ සේවය පටන් ගත්තා. ඒ චරපුරුෂ සේවයෙන් මේ විමෝද රාජ්‍යරෝ ගැලේවා රාජ්‍යරෝ කරවල ඇටි අඳින ඇටි හැංගෙන තැන් අවියාවද ඔක්කොම විස්තර ගත්තා. එතකොට ඒ ටික කරේ බවුන්ඩරි. ඒක කරේ ජෝන් ඩොයිලි. උඩරට අල්ලගන්නේ ජෝන් ඩොයිලි විශාල වැඩ කොටසක් කරා. එතකොට ඔය කාලේ 1812 ඔය ජෝන් ඩොයිලිට වැඩි පැවරුවේ ඔය චරපුරුෂ සේවය. ඊට පස්සේ මොකද කරේ 1812 පල්ලි ගෙනාවා. මොනවාද? ඇංග්ලිකන් චර්ච් එක, වෙස්ලියන් චර්ච් එක, චර්ච් මිෂන් එක තව එකක් තියෙනවා. සත්‍යෝට පල්ලි ඒ විතරනේ පරවාදු වගේ පල්ලි ටික ඒ ගෙනාලා ඒ ආගම් ගෙනාලා ඒ නිකායවල මේ බොක්කලා ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් කියන එයා විහිම්ම තමයි චර්ච් මිෂන් කියන චර්ච් එක පල්ලිය ගහන්න තියෙන්නේ ලංකාවේ. එතකොට ඒ ආගම ක්‍රිස්තියානි ව්‍යාපාරයේ යාපනයට යවුවා ඒගොල්ලෝ 1812 දී යව කරේ 1813 දී ඇමරිකන් මිෂන් එක ගෙන්න ගත්තා. ඇමරිකන් මිෂන් එක ආවේ කොහටද කල්කටාවට ගත්තේ නැහැ ඉංග්‍රීසි ආණ්ඩුවේ ගත්තේ නැතුවම ඔව් හරවලා යව මදුරාස කොහෙද මේ මුර්සිඩ් එහෙදී අවුරුදු 20 ගාන ඒගොල්ලෝගේ වයස සමුවල් නෙවෙයි නම. හැබැයි නම කියපුවා හිතලා මේක මේ සමුවල් නෙවෙල් කියවම ඉංග්‍රීසියෙන් නෙවිල් කියලා කියන්නේ. මේක මේ ජූස්
නැත්නම් යුදෙව් නමක් වගේ තේරෙනවා ඒක. අර බෙන්ජමින් නෙතන්යාහු වගේ ඒ ගතිය තියෙනවා නං වල. එතකොට මෙන්න මේ කට්ටිය ගෙනලා ඒගොල්ලෝ ඇරිය යාපනයට. යාපනයට එන්නේ ලංකාවේ මාස 10ක් තියාගෙන. ඉතලා යාපනයට යවලා මේ පුහුණු කරලා යාපනයට යවලා යවුවා. එයාගේ දැන්වීම අනුව උඩරට අල්ලගත්තට පස්සේ 1815 අර ගිවිසුමකින් අල්ලගත්තනේ. අල්ලගත්තට පස්සේ විශාල ඇමරිකන් කණ්ඩායමක් ආව ලංකාවට. ඇවිල්ලා වෛද්‍යවරු, ගුරුවරු හැම જાතියම ඇවිල්ලා ඒගොල්ලෝ යාපනයට යවුවා. යාපනයට යවලා රොබර්ට් බ්‍රවුන් කොම්බලට එලිෆන්ට් පාස් වලින් දකුණට එන්න බෑ. මේ පොතේ තියෙන්නේ. අයියේ මේ එතකොට එලිෆන්ට් පාස් වලින් දකුණට එන්න බෑ කියලා එහෙම භූගෝලීය බාධකයක් දාන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ යාපනයේ විතරයි. ඒ යාපනයේ මිනිස්සු උඩරට අනිත් මිනිස්සුන්ගේ වෙන් කරන්න බෑ. වෙන් කරන්න ආගම එකක් තමයි මේ ආගම් ටිකෙන් ඔක්කොම යාපනයේ බලවත් කරා. බලවත් කරලා යාපනයේ ප්‍රෝහල් පටන් ගත්තා. ඉස්කෝල පටන් ගත්තා. යාපනයේ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගත්තා. ඒ ගන්න පදනම දැන් මේ ඔය මිෂනරි අධ්‍යාපනය. ඒගොල්ලෝ යන්නේ එහාට ඒකයි. මොකද දැන් ඒගොල්ලෝ යාපනයට ගියාට ඊට පස්සේ ඒගොල්ලෝ ගෙන්න ගත්ත ප්‍රෙස් එක. ඒගොල්ලෝ පොත් print කරන්න. දෙවන භාෂාවෙන් අපි මේ print කරන්න ප්‍රෙස් එක ගෙනාවාම ප්‍රෙස් එක අපිට පාවිච්චි කරලා දුන්නේ නැහැ. සිංහල දුන්නේ ඒක තියාගත්ත ඇන්ග්ලිකන් චර්ච් එකේ. ඇයි ඇමරිකාව නිදහස් සටනක් කරා. එංගලන්තෙන් බේරෙන්න නිදහස් වෙන්න. ඒ නිදහස් සටනේ පස්සේ තමයි ඔය සිද්ධිය නුනේ. ඒ නිසා බ්‍රිතාන්‍යයන් මේගොල්ලෝ සැක කරා. එතකොට ඒගොල්ලෝ එලිෆන්ට් පාස් වලින් මෙහාට එන්න බෑ සිංහල මිනිස්සු හම්බෙන්නක වළක්වන්න. මේ පොතේ මේ පේම්ඩිසිල මහත්තයාගේ ඉතාම වැදගත් පොතක් ශ්‍රී ලංකාස් trouble inheritance. ඒක තමයි වැදගත් පොතක්. ඒක මට කේම්ඩිසිල මහාචාර්ය කේම්ඩිසිල පුද්ගලිකව මට දුන්න එකක් තෑග්ගක් මේක. මේක මම පිටුවක් ගන්න කියලා ලකුණු කරලා තියෙන ඒ තරම් වැදගත් පොතක් ඒක. කවුද මහාචාර්ය කේම්ඩිසිල කියන්නේ? එතකොට මේ ආගම මේ උඩරට අල්ලගත්තට පස්සේ මොකද කරේ 1815 ගිවිසුමකින් අල්ලගත්තේ. ගිවිසුමකින් රාදලියෝ තමයි උඩරට කරන්නේ. එහෙමත් කරලා ඒත් විශාල හමුදාවක් එකගේ බයි. ඇයි මේ උඩරට කියන්නේ කාටවත් ආක්‍රමණය කරන්න බැරි ප්‍රදේශයක්. විශාල වනාන්තර ඝන වනාන්තරයකින් උඩරට රාජධානිය වෙන් වෙලා තිබුණේ. ඒ වගේම ඔබතුමා කලින් කිව්වා වගේ ගරිල්ලා විදියට ගරිල්ලා යුද්ධ කරන්නේ. එතකොට මේ දැන් උඩරට අල්ලගත්තට පස්සේ ඉංග්‍රීසියෙන් කරේ වැඩේ මොකද්ද? වැරද්දක් කරා මුස්ලිම් කෙනෙකුට වෙල්ලස්සේ මුවන් දිරම් කමක් දුන්නා. අපි කිව්වනේ මුස්ලිම් මිනිස්සුන්ට උවැස්කම් නැහැ, තනතුරු දරන්න බෑ, දේශපාලන අයිතියක් නැහැ කියලා. ඒ නිසා ඒකට මොකද උනේ? ඒගොල්ලෝ ඌේ කැරල්ලක් ඇතුළට ඌ වෙල්ලස්ස කරන්නේ. ඒ වෙලාවේ අර උඩරට අත් කරගත් ඒ ඌ වෙල්ලස්ස කරල්ල මේ පොත්වල ලියලා තියෙන කොල්ලිනාසිල පොතේ තියෙනවා. මේ ජාතික සටනේ සිංහලයා හිනිමගේ උඩම වේගට තනට පොදවලා තියෙන මේ සටන අපි දිනන පාටක් අපිට පේන්නේ නැහැ. දිනන ලකුණු නැහැ. මොකද මේ කියන්නේ රොබර්ට් බ්‍රවුන්. ඔහුට නියෝගය ආවා අපව අතහැරලා එන්න කියලා. අර ඒ කාලේ කොමියුනිකේෂන් එක වරක්කු වෙන්නේ. ඒක එනකොට මේ අතිරේක හමුදාවල හිටියා. ඒ නිසා
දිගට අරකට මිනිස්සු මරන්න පටන් ගත්තා. නීතිය දාලා කියන්නේ අවුරුදු 18ට වැඩි සිළු දෙන්න මොකද අවුරුදු 18ට වලට පැටසලා තිබෙ බෑ කාලේ නෑ. මේ නෙවුම් ඔක්කොටම වැඩි කියලා දානවා. ඒ තිරස්චීනේදී මිනිස්සු මරලා උඩරට කිව්සම ඒක පාක්ෂිකව අවලංගු කරා ඉංග්‍රීසි. ආවන රටවල් දෙකක් අතර එහෙම ජාතීන් දෙකක් අතර කිව්සමක් ඇති කරත්තාම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒ අතුල් කරන්න ඕනේ කිව්සම. ඒ කිව්සම පොරොන්දුච්ච දේවල් අතුල් කරන්න ඕනේ. නමුත් එහෙම කරේ නෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ ඒකකදී එහෙම කරේ නෑ. සම්පූර්ණයෙන්ම අපේ ඒ කිව්සම අවලංගු කරලා නීති විරෝධී විදියට තමයි බ්‍රිතාන්‍යයන් මේක අල්ලගෙන ඉන්නේ. බ්‍රිතාන්‍යයට නීතිමය වශයෙන් ඒ කරපු විනාශ ඊළඟට ඌව පළාතේ මිනිස්සු මරපු හැටි මගාව තියෙනවා. ඒ ඌව වෙල්ලස මිනිස්සු ජන සංහාරය කරන්න නියෝග දුන්නාට ලේඛනයක් තියෙනවා. දැන් අපිට මේ අපි කතා කරන්නේ දෙවොල ජනතාවගේ අභිලාෂය ගැන මේ කොටසෙන් අපි කොට ඉවත් දෙමු. ඉවත් දෙලෙමු. ඊට පස්සේ මේගොල්ලෝ අල්ලගත්තට පස්සේ උඩරට කරේ මොකද්ද? සම්පූර්ණයෙන්ම කැලේලි කරනවා. නගර සම්බන්ධ කරලා පාරවල් කැපුවා. ඉස්සර තිබුණේ ඝන වනාන්තරයේ මැද හුදකලා ගම්. ඒ ගම් වල අල්පේච්ච මිනිස්සු ජීවත් වුණේ. ඒගොල්ලන්ට ඒ ලොකු බලාපොරොත්තු තිබ්බනේ සාමකාමී ජීවිතයක් තිබුණේ. එතකොට තමහරි මේ කැලේ එලි කරලා ඉරලා මොකද කරේ වගාවට දුන්නා. පාරවල් කැපුවා. මේ නිසා මොකද උනේ රටේ තිබුණු ජාතික ආරක්ෂාව වෙනත් අභියෝගයකට ලක් වුණා. ඊට පස්සේ වෙන වගාවට වෙන රටවලට මිනිස්සු ගෙනල්ලා පදිංචි කරුවා මේ ප්‍රදේශවල. ඒතර පාරවල් කපන්න ගෙන ආපු මිනිස්සු අර මේකට දුන්න උපදේශ අනුව උතුරු නැගෙනහිර පදිංචි කරා. දැන් මේක නිසා උඩරට ජනගහනය උතුරු නැගෙනහිර ජනගහනය දෙමළ ජනගහනයක් බවට පත් වුණා. දෙමළ කතා කරන මිනිස්සු හිටියා ඉන්දියාවට ආසන්න නිසා. නමුත් ඒ ප්‍රදේශ දෙමළ ප්‍රදේශ කරේ ওই විදියට. එතකොට යටත් විචිත කාලෙදිම නිදහස ලබන්න කලින් නිදහස ලබන්න කලින් නිදහස 48 නේ. ඔව් 48 මේ මම කතා කරන 1915 දවසේ 1815 කියන්නේ ලංකාව යටත් කරගත්තු ගමන් මුල ඒ කියන්නේ කන්දුරට කිසිම ගහලි ඉවර වෙලා මේ සම්පූර්ණ බ්‍රිතාන්‍යයන් විසින් මේ යටත් කරගත්තට මේ පස්සේ ඒ කියන්නේ ඒ නොබෝ දිනකින්ම මේ දෙමළ කියන ජනතාව බිහි වෙන එක අනිවාර්ය සම්පූර්ණ හින්දු වක්තිලෝ ගෙනල්ලා පදිංචි කරා. ඔව්. දැන් 1800 තව වැඩක් තියෙනවා එතකට කොහොමද? 1819 තමයි 19 ඉස්සේ තමයි සම්පූර්ණ මාෂල් ලෝ එක අයින් කරේ. මාෂල් ලෝ එක පොඩ්ඩක් රේහ් කරා 19 අගදී. 1819 ජනවාරි මාසේ ගාල්ලට මිෂනාරි රැස් කරා. කවුද මිෂනාරි? කතෝලික ආගම තිබුණා. එපලවාදු ආගම තිබුණා. ලන්දේසි කාරෝ ගෙනාපු. මේගොල්ලෝ ගෙනාපු චර්ච් මිෂන් නරමේවා ඒ ඇන්ග්ලිකන් වෙස්ලියන් ඒ පල්ලි ටික දුන්නා. වෙස්ලියන් පල්ලියේ ප්‍රධානත්වයෙන් කොන්ෆරන්ස් එකක් තිබ්බා ගාල්ලේ. මිෂනරි කොන්ෆරන්ස් ඔෆ් සවුත් ඉන්දියා ඇන්ඩ් සිලෝන් කියන පොතේ මේවා තියෙනවා. ඒක විතර ඒ කොන්ෆරන්ස් ෆුල් රිපෝට් එක මගාව තියෙනවා විතර. එතකොට ඒක නෝර්සන් ජැෆ්නා කියන පොතේ 163 වගේ පිටුවල රෙවරන්ඩ් ජේ බ්‍රවුන් තමයි වෙස්ලියන් චර්ච් එකේ කතන්දරේ ලියලා තියෙන්නේ. විස්තර ලියලා. ඒකේ තියෙනවා 1819 ගාල්ලට රැස් කර මිෂනාරියන් විශේෂ තීරණයක් ගත්තා. මොකද්ද? ලංකාව දෙමළ සිංහල කියලා දිස්ත්‍රික්ක දෙකකට බෙදලා. උතුරු නැගෙනහිර දෙමළ, සෙසුබලත් සිංහල කියලා. එතකොට ඔය අවුරුද්ද මොකක්ද කිව්ව ඔබතුමා? 1819. 1819. ඒතකොට භූගෝලීය වශයෙන්ම බෙදන්න තීරණය කෙරේ 1799 ජූනි මාසේ පළවෙනිදා මතන මේ රට දෙකට බෙදාන ජාතීන් දෙකක් හිටියා කියලා කිව්වා. ඔව්. දැන් මෙතෙන්දී සුවක් අරගොල්ලෝ තීරණය කරා උතුරු නැගෙනහිර දෙමළ කියලා තියෙනවා. අනිත් අත සෙසුබලත් සිංහල කියලා. ඔන්න බ්‍රිතාන්‍යයන්ගේ අභිලාෂය ඉස්සරහට ගෙනිච්ච හැටි.
එතකොට තාමත් යටත් සීතා කියන්නේ. එතකොට ඕක කොහොමද LTT එක දක්වා මේ ඕක ගමන් කරේ? ඔව් ප්‍රෝග්‍රස් උනේ. දැන් මේක මෙහෙමනේ. දැන් මේක කාගේ වුණාවද? බ්‍රිතාන්‍ය යාපනයේ මිනිස්සුන්ගේ වුණාවද? නෑ. බ්‍රිතාන්‍යයන්ගේ වුණාව. එතකොට ඒගොල්ලන්ට වෙන් කරගන්න ඕනේ. වෙන් කරගන්න මම එතෙන්ට එන්න. ඉමින්ගට එන්න දෙනවද නැත්නම් දැන් ඔහොම ඊට පස්සේ මෙතන මොකද උනේ? දැන් මේගොල්ලන්ට ඕනේ අපේ ඉතිහාසයේ දැන් එකක් පටවලා තියෙනවා දැන් රට දෙකට බෙදාගෙන ජාතීන්තයක් හිටියා කියලා. ඊටකට මොකද කරේ මේගොල්ලෝ ගිහිල්ලා 1819 ඔකරේ 20 ඔකාරේ බාන්සාඩුකාරයන් හිටියේ පැජට් කෙනෙක් නයි බාන්ස් එකේ බාන්සා වැඩි ඔය පාරවල් කැපීමේ මෙන්න බාන්ස් 1820 විශේෂයෙන්ම පාරවල් කපනවා. මොකද ඔගේ මත දෙකක් තිබුණා එකක් උඩරට හැමතැනම යුද හමුදා කඳවුරු පිටවල උඩරට ආරක්ෂා කරනවා. බාන්ස් කිව්වා එහෙම නෙමෙයි මේක කරන්න ඕනේ පාරවල් කපන්න ඕනේ හමුදාව ටග්ගල ප්‍රවාහණය කරන්න පුළුවන්. නුවරට පාර කැපුවේ මේ තිරුකුණාමලේ නුවරට තිරුකුණාමලේ අතර පාර කැපුවේ අපිට මේවා සම්බන්ධ කරා. ඒත් ඉමීඩියට්ලි හමුදාව ගෙනියන්න පුළුවන් නේ. දැන් අර කැලේ දි කරන්න තෝ කැලේ අසෙන් යන්න දිනුනා නම් මේකට යන්න බෑ. ඌඩල්ලොන් ගෙම්ම තියෙන කරදරේ බලන්න. එතකොට මේක නිසා මේකෙන් පස්සේ ගරිල්ලා තර්ජනය ඉවර කරගත්තා. උඩරට කැලේ ඉදි කළා. ඊට පස්සේ 1800 ඔය සිද්ධිය රට දෙකට බෙදන්න තීන්දුව කරාට පස්සේ අර ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් කියලා නෝර්තාන්ටුකාරයටයි මේටන් නාඩුකාරයටයි රොබර්ට් බවුන්ඩර්ට උපදෙස් දුන්නා. එක්කෙනා 1818 වෙනකොට අග්‍රවිනිශ්චයකාරයලා හිටියේ. එයා මොකද කරේ 1819 මාර්තු මාසේ ලංකාවෙන් ගියා. රිටයර්ඩ් දෙසැම්බර් මාසේ ඔය කොන්ෆරන්ස් තරමේ ඉවරලා තමයි එයා ගියේ. එයා ගිහිල්ලා එංගලන්තේ පටන් ගත්තා 1823 දී ආසියාතික සංගමය කියලා. රොයල් ඒෂියාටික් ඒක රොයල් උනේ 1824 රාජකීය වරපත්‍රය ලැබුණා. ඒකයි රාජකීය ආසියාතික සංගමය කියන්නේ. ඔතන හිටියා කල්කටාවේ එතනදී විලියම් ජේම්ස් කියලා. එයා ආසියාතික සංගමයක් හදලා තිබුණා කල්කටාවේ. ඒ කල්කටාවේ ආසියාතික සංගමයේ ගාපු පොත් තියෙන වොලියුම් 5. ඒ පොතේ නම ට්‍රාන්සැක්ෂන්. ඒ ට්‍රාන්සැක්ෂන් එක වොලියුම් 5 තුන්වෙනි වෙනුවේ තැනක තියෙනවා ලංකාවට මේ එන්න ඉස්සෙල්ලා උත්සාහ වෙන්න ඉස්සෙල්ලා හිටියේ හින්දු භක්තිකයෝ කියලා. ඒක තමයි ඔය සචී පොන්නම්බලම් එහෙම කියන්නේ. ඒක සචී පොන්නම්බලම් කියන්නේ ඒගොල්ලන් අද කතාව නෙවෙයි අර සුද්දා කියපු එක. විලියම් ජේම්ස් කියන සුද්දා කියන. ඒ විලියම් ජේම්ස්ගේ පොත් ඒ විදිහට තමයි රාජකීය ආසියාතික සංගමය හැදුවේ. ඒකට ගියේ කවුද? මේ මුල්ුනේ අපේ මේ හිටියේ ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් කියන අග්‍රවිනිශ්චයකාරයා. ඊළඟට ඒකේ පළවෙනි සභාපති තමයි කෝල්බ්‍රූක් කියලා කෙනෙක්. මේ අප කෝල්බ්‍රූක් නෙවෙයි ඉන්දියාවේ හිටිය පරිපාලනධාරී හොඳට සංස්කෘතාරම පෙරදිග භාෂා දන්න එක්කෙනෙක් තමයි එහි රාජකීය ආසියාතික සංගමයේ එංගලන්තේ මෙහෙන් විශ්‍රාම ගිහිල්ලා පළවෙනි සභාපති. ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් උපසභාපති. ඒ සංගමය හදලා මෙහෙන් යනකොට මහා වංශයයි පුස්කල් පොත් විශාල සංඛ්‍යාවක් කරන් ගිහලා පරිශ්‍රයට පැවැත්තුවා. පරිශ්‍රයට පවත්ලා ලංකා ඉතිහාසය විකෘති කරන්න පටන් ගත්තා. ඒ වගේ ලියලා අපට එළියට දුන්නේ කවුද? සයිමන් කාසිටෙට්ටි. දැන් සයිමන් කාසිටෙට්ටි 1800 රාජකීය ආසියාතික රාජකීය ආසියාතික සංගමයේ 1824 දී සභාපති පංකිවා කෝල්බ්‍රූක් කියලා.
දැන් ඔය සංගමෙන් වැඩ කරගෙන යනකොට සයිමන් කාසිචෙට්ටි ඔය නීති ශාස්ත්‍ර හිටිය කෙනෙක්නේ. එයා කල්පිටිය උසාවියේ තෝල්ක මුදලි කෙනෙක්. එයා අරගෙන එයාට භාෂා කීපයක් පුළුවන් ඒක පාවිච්චි කරලා අරගොල්ලන්ගේ අදහස් පරිවර්තනය කරලා පොත්පත් කරනවා. ඒකට දෙමළ ඉංග්‍රීසියේ අභිලාෂයේ දෙමළ අභිලාෂයේ බවට පත් කිරීමේ අදහස් ලේඛනගත කරේ ඔහු කවුරුනේ ඉංග්‍රීසියෙන්. ඔහු ලිව්වා 1831 කියන්නේ 1824 ඔය රාජකීය ආසියාතික සංගමයේ විදුලේ පටන් අරගෙන එතන ඉඳලා 1831 කියන්නේ දැන් උතන ආණ්ඩුකාරය වෙනස් වෙන බාන්ස් ආණ්ඩුකාරය ඉඳලා 1831 බාන්ස් ආණ්ඩුකාරය ගියා. ගියාම හෝටන් කියන ආණ්ඩුකාරය විල්මට් හෝටන් දැන් එහෙම තියෙන්නේ. මේ හෝටල් ප්ලේස් තියෙන්නේ. ඒවා හදලා තියෙන්නේ එයාගේ නමට. එතකොට හෝටන් කියන ආණ්ඩුකාරයා ආවට පස්සේ එයා ටිකක් මේ පත්තර කලාව ආරම්භය කරන උනන්දු වෙන පුද්ගලෙක් යුද නිලධාරියෙක් නෙවෙයි. එයා පත්තර පටන් ගත්තා. පොත්පත් කරන්නේ මෙයාට උනන්දු වෙලා මිනිස්සු. ඒ කාලේ මේ ගැසට් එකේ ගවර්න්මන්ට් ගැසට් එක තියෙනවා සිලෝන් ගවර්න්මන්ට් ගැසට් කියලා එක. ඒකේ මිනිස්සු ලිපි ලියුවාම ඒක පළ කරනවා. අද මේ බලතයි මාගේ ඒ ගැසට් එකේ කොපි වෙත තියෙනයි. මේකේ අරයා ලිව්වා කවුද මේ රයිමන් කාසිචෙට්ටි ලිව්වා 1931 ගැසට් එකට ලිපියක් CLR 63 කියන ගැසට් එක අංකි 1931 ගැසට් පිටි එක තියෙනවා. මේ කොපියක් මෙතන තියෙනවා. එතකොට එයා ලිව්වා ත්‍රිකුණාමලයේ තියෙන්නේ පරණ හින්දු කෝලික නටබුක් කියලා. ඇයි එහෙම කරන්නේ? එහෙම කරේ ත්‍රිකුණාමලයේ වැදගත් ඒකේ සිංහල මිනිස්සු අයින් කරන්න ඕනේ දෙමළ බලය වැඩි කරන්න ඕනේ. මොකද දෙමළ අය මේගොල්ලන්ට පක්ෂපාතී නිසා මේ නිසා මේගොල්ලෝ මොකද කරේ? සයිමන් කාසිචෙට්ටි ගැසට් එකක් ගෙවුවා ත්‍රිකුණාමලයේ තියෙන්නේ හින්දු කෝලික. ඒකේ පූර්විකාවට දැම්මා විලියම් ජේම්ස් කියන්නේ ලංකාවට බුද්ධ ආගමෙන් ඉස්සෙල්ලා හින්දු භක්තිකෝ හිටියා කියලා. ඒක දැම්මා. පූර්විකාවට දාලා ත්‍රිකුණාමලයේ අර කිවරෝස්ගේ පොතේ ත්‍රිකුණාමලයේ ගෝකර්ණ විහාරය ගැන විශාල විස්තරයක් තියෙනවා. ගෝකර්ණ විහාරයට අයිති කුඹුරු පිටි ඔය කල්තලේ වැව ආරාමය ගැන. මේක ලිව්වා මේක හින්දු කෝලික නටබුන්. මෙතන කන්තලේ වැව හදලා තියෙන්නේ දෙවන රජ කෙනෙක් උලක් කොල්ල කියලා. ඔය විකෘති අදහස් ඔක්කොම ගෙනාවේ කවුද? ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ගෙනාවා. ඒවා ලිඛිත සාක්ෂි වලින් පෙන්නනවා. ඒ ලිඛිත සාක්ෂි මේ ෆයිල් එකේ තියෙනවා. අදට ඉන්නේ මේ කතාව ප්‍රේත කරනවා. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ගොතපු කතාවක්. ජෙනරේෂන් ගානක් තිස්සේ ගොතපු කතාවක්. දැන් ලංකාව මිෂනාරියලව ලංකාව පොඩක් දෙකකට බෙදන්නේ දෙමළයි සිංහලයි කියලා. එතන තමයි මේ තීන්දුව ගත්ත පළවෙනි තැන. ඊට කලින් සාධක හදාගෙන ආවට අයි මිෂනාරියලව එහෙම කරේ. මිෂනාරියත් තමයි අධ්‍යාපන තිබුණේ. අධ්‍යාපනය හරහා මේක ජනමතයට තාවත් දැන පුළුවන්. ඒකයි මහත්සිනට්ටියක් කියමු.